සුබ දවසක්. ඔන්න ඉතින් අද මං හදන්න යන්නේ රසම රස රුලන් ටොෆි එකක්. ඉක්මනට වරදින්න නැතුව හදන්න මම කියලා දෙන්නම්. ඉතින් මං කලින් කරපු රුලන් ටොෆි වීඩියෝ එකට වඩා මේක ටිකක් වෙනස්. මේක ගොඩක් කිරි රසයි. ගොඩක්ම රසට තියෙනවා. අපි එහෙනම් බලමු මේ ලේසි රුලන් ටොෆි එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකට මුලින්ම අපි රුලන් පිටි ටික මේ විදියට පෑන් එකකට දාලා චුට්ටක් කබලේ බෙද ගන්න ඕනේ. මම මෙතන රුලන් ග්‍රෑම් 500ක් අරන් තියනවා. මේක තාච්චියකට හරි මේ වගේ සෝස් පෑන් එකකට හරි දාලා විනාඩි 6ක් 7ක් විතර අඩු ගින්දරේ ටිකක් බෙද ගන්න. මේ රුලන් වල අමු ගතිය යනකම් පාට වෙනස් වෙන්නේ නැති වෙන්න හැබැයි බෙද ගන්න ඕනේ. චුට්ට රුලන් අල්ලලා බලන්න. එතකොට තේරෙනවා මේක හොඳට බැදිලා කියලා. බැදුනට පස්සේ ඒක අපි අයින් කරගන්න ඕන ලිපෙන්. අඩු ගින්දරේ විනාඩි 6ක් 7ක් විතර මේක බෙදගත්තාම ඇති. ඊට පස්සේ ඒ ටික අයින් කරලා මම ඒ පෑන් එකටම සීනි ගත්තා. මම සීනි ග්‍රෑම් 400ක් ගත්තේ. ඔයාලට හොඳටම පෙන් රස ඕන නම් සීනි ග්‍රෑම් 500ක් නැත්නම් ග්‍රෑම් 450ක් වගේ ගන්න පුළුවන්. මම ග්‍රෑම් 400යි ගත්තේ. මේ පැණි රස මට හොඳටම ඇති. රුලන් ග්‍රෑම් 500ට. ඊට පස්සේ මම ඒකට වතුර අඬු කෝප්ප 1.5ක් විතර එකතු කරා. ඊට පස්සේ වැනිලා චුට්ටකුත් දාලා මේක හොඳට මේ සීනි ටික දිය වෙන්න හැඳිගා ගන්න ඕනේ. මම ඒකටම ලුණු පිංච් එකක් දාගත්තා. ඒ කියන්නේ ඇඟිලි තුඩුවට අහු වෙන ප්‍රමාණයට ලුණු චූට්ටක් දාගන්න. දිය රස යන්න වගේ. ලුණු වැඩි කරගන්න එපා. මම මේකට ඇස්ට්‍රා ටිකක් අන්තිමට දාන හින්දා ලුණු වැඩි කරගන්න එපා. ඊට පස්සේ මේකේ වෙනස තමයි මෙන්න මේ විදියට හොඳට පුරවපු කිරි පිටි මේස් හැඳි දෙකමාරක් විතර මෙන්න මේ සීනි එකට එකතු කරන්න. එකතු කරලා හොඳට කලවම් කරන්න. එතකොට පිටි කැට ටික හොඳට දිය වෙනවා. බය වෙන්න එපා. මේ වගේ කැටි ගැහුණට ඒක හිමීට මේ වගේ හැන්දෙන් පොඩි කරනකොට ඔක්කොම කැට ටික දිය වෙනවා. ඉතින් මං ඉස්සෙල්ලා රුලන් ටොෆි එකට මං පිටි කිරි එකතු කරේ නෑ. නිකම්ම සීනි වලින් තමයි හැදුවේ. ඒකින්ද මේක වෙනස්ම රසක්. මට නම් මේ රුලන් ටොෆි එක ගොඩක්ම රසයි. ඉතින් ඔයාලා ඊට පස්සේ කැමති පාටක් මේකට කලරින් ටිකක් එකතු කරගන්න. කොළ පාට හෝ රෝස පාට වගේ ඔයාලා කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. 0.2 3. ඊට පස්සේ මේ පැණි එක ඉතින් හොඳට උණු කරගන්න තමයි තියෙන්නේ. රුලන් ටොෆි එකක් හයි නොවෙන්නත් ගල් වගේ හයි වෙන්නත් මේක තමයි බලපාන්නේ. පැණි එක පදමට ගානට උණු කරගන්න ඕනේ. අපි මෙන්න මෙහෙම ඇඟිලි දෙකට අල්ලලා බලනකොට හොඳට පැණි පදම අතට අහු වෙනවා නම් ඒක තමයි ගාන. ගොඩාක් උණු වෙනකන් ඉන්න එපා. එතකොට රුලන් ටොෆි එක නිවෙනකොට ගල් වගේ හයි වෙනවා. ඒකින්ද පැණි පදම ආවට පස්සේ ඔයාලා තියෙනවා නම් කජු ටිකක් රට කජු ටිකක් මේ විදියට පොඩියට කපලා එකතු කරගන්න. නැත්නම් අර බෙදගත්තු රුලන් ටික දාලා මේ විදියට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේක කලවම් කරනකොට මේ වගේ බටර් තේ හැඳි දෙකක් කියන්නේ මේස හැන්දක් විතර එකතු කරන්න. එකතු කරලා මේක හොඳට කලවම් කරන්න. අඩුම ගින්දරේ මේක කරන්න නැත්නම් ඉක්මනට හයි වෙයි. ඒකින්ද මේක අඩුම ගින්දරේ කරගන්න. ඉතින් මේක හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. අපි මේ වගේ බටර් ටිකක් දැම්මහම අපිට අර හයි වෙන එක චුට්ටක් පමා කරගන්න පුළුවන්. එතකොට අපිට අර තැටියට දාලා තුනී කරගන්නකොට ගොඩ කලබල වෙන්න ඕනේ. හිමීට අපිට කරගන්න පුළුවන්. ඒ වුණාට හයි වෙනවා. හයි වුණාට ටිකක් පරක්කු වෙනවා. මේ ඇස්ට්‍රා ටිකක් එහෙම අන්තිමට දාගත්තාම ඉතින් මේ විදියට හොඳට අඩු ගින්දරේ විනාඩි 2ක් 3ක් මේක හොඳට කලවම් කරගන්න. සාමාන්‍යයෙන් මේ ඔක්කොම මිශ්‍රණය එක බෝලයක් වගේ එනවනම් එතකොට පදම හරි. දැන් අපි ලෑස්ති කරගත්තු තැටියක් තියා ගන්න ඕන. බටර් ටිකක් ගාලා පිහියෙත් බටර් ටිකක් ගාලා එතකොට තුනී කරන මොනවා හරි කෙසෙල් කොළ හරි නැත්නම් ඔයාලා තුනී කරගන්න එකටත් බටර් ටිකක් ගාලා ඒවා ලෑස්ති කරලා තියලා මෙන්න මේ පදම ආවට පස්සේ මෙන්න මේ වගේ එක ගුලියක් වගේ පදම ආවට පස්සේ ටක් ගාලා තැටියට දාගන්න. දාලා මේක පුළුවන් තරම් ඉක්මනට තුනී කරගන්න බලන්න. නැත්නම් ටක් ගාලා හයි වෙන්න බලනවා. ඒකයි මේවා ටක් ගාලා ලෑස්ති කරලා තියන්න කිව්වේ. නැත්තම් මේවා ඒ වෙලාවේ ලෑස්ති කර ඉන්න ගියොත්
මේ රුලන් ටොෆි එක ටක් ගාලා හයි වෙනවා. ඔයාලට තුනී කරගන්න බැරි වෙයි. ඉතින් මේ විදිහට දාලා හොඳට ඔයාලා කැමති විදිහකට මේක තුනී කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට හොඳට තුනී කරගත්තට පස්සේ ඉක්මනට හයි වෙන්න ඉස්සෙල්ලා අපි මේකේ ලයින් ටික ඇඳ ගන්න ඕනේ. වෙන් කරන්න එපා. අපි මේ වගේ ඉරි ඇඳලා විනාඩි 15ක් 20ක් විතර නිමෙන්න තියලා කෑලි වෙන් කරගන්න. මේ වගේ ඉරි ඇඳලා තිබ්බහම ඇති. ඉක්මනට මේක කරන්න ටක් ගාලා රුලන් කියන්නේ ටක් ගාලා හයි වෙන જાතිය. ඒකෙන්ද ඉක්මනට කරගන්න පුළුවන් තරම්. ටිකක් මේක රස්නේ ටිකක් අමාරුයි. අත ඉක්මන් කරලා කරන්න ඕන. තැටියත් රත් වෙනවා. රුලන් එකත් රස්නේ. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට ඉතින් පරිස්සමට මේක මේ විදියට වෙන් කරලා තියාගන්න. මේ විනාඩි 15කට 20කට විතර පස්සේ මම මේ විදියට කෑලි මෙහෙම ලයින් ටික ඇඳගත්තාම කිසිම අමාරුවක් නැහැ. ටක් ගාලා කෑලි වෙන් වෙනවා. ඊට පස්සේ මේ විදියට කෑලි ටික වෙන් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට හවසට තේ එකක් බොන්න, ඒ වගේම අවුරුද්දට නැත්නම් නත්තලට, ඒ වගේම තේ මේසයකට වගේ වුණත් මේ රුලන් ටොෆි එක රසට ඉක්මනට හදලා තියාගන්න පුළුවන් රස කෑම. ඉතින් ඔයාලත් මේ රුලන් ටොෆි එක හදලා මට කමෙන්ට් එකක් තියන්න. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.